හෙලෝ ගයිස්, ඔයාලටත් එකතු වෙලා ඉන්නේ කෝඩ් LK YouTube channel එකත් එක්ක. ඉතින් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ අපි කලින් කතා කරපු වීඩියෝ එකේ දෙවැනි කොටස. ඒ කියන්නේ අපි කලින් වීඩියෝ එකේ කතා කරා මොනවද? C++ variable ගැන. variable වල part 1 එක. ඒකදී අපි මෙන්න මේ වගේ integer, double, char, string, boolean වගේ අපිට variable ගොඩක් එක්ක නැත්නම් variable type ගොඩක් එක්ක අපි ප්‍රැක්ටිකල් කරා නේද? හරි. එතකොට ඒකේ තව පොඩි කොටසක් තියෙනවා මොනවද? මෙන්න මේ variable එක කරන්න පුළුවන් තව වැඩ ටිකක් හරිද? හරි. ඊට පස්සේ අද මම බලාපොරොත්තු වෙනවා මෙන්න මේ declare many variables කියන කොටස වගේ මෙතන ඉඳන් ඉස්සරහට කරගෙන යන්න. හරි. ඊට පස්සේ අපි බලමු මේකේ සාමාන්‍ය විදියට අපි number සමානයි 10යි ඊට පස්සේ int number 2 සමානයි 20යි cout එකක් දැම්මා number 1 number 2 කියලා ටැබ් මේක රන් කරගෙන බලමු කොහොමද අපේ අවුට්පුට් එක එන්නේ කියලා. 30ක් කියලා අවුට්පුට් එක බලමු මොනවද කියලා. ඔව් මෙන්න මේ විදිහට අපිට 30ක් කියලා අවුට්පුට් එක ආවේ අපි කලින් වීඩියෝ එකේ කතා කරා ඊට වඩා ගැඹුරට. හරි. දැන් අපේ අද මාතෘකාව මොකක්ද? අපේ අද මාතෘකාව තමයි මෙන්න මේ වගේ int. ඒ කියන්නේ මෙන්න මේ type එක අපි එක තැනකදී විතරක් තියලා මෙන්න මේ විදිහට අපි assign කරලා බලනවා variable වලට. ඒ වගේම අපි බලනවා මෙන්න මේ වගේ මේ print කරගන්න පුළුවන්ද කියලා. හරිද? හරි. ඊට පස්සේ අපි බලමු මෙන්න මේ විදිහට practical එක කරමු. මේක අපි දැන් කමෙන්ට් කරලා දාමු. මේ කමෙන්ට් ගැන එහෙම දන්නේ නැත්නම් මගේ කලින් වීඩියෝ වල මේ ගැන කියලා ඇති. ඒක බලා ගන්න පුළුවන්. හරිද? ඒකද බලන්න මෙන්න මේ විදිහට int x සමානයි 10යි ඊට පස්සේ y සමානයි 20යි එවැගේම z සමානයි 10යි කියලා දෙමු. හරි. දැන් මට ඕන මෙන්න මේ කියන variable තුන එකතු කරගන්න. හරිද? අපි බලමු ඒක කරගන්න පුළුවන් වේද කියලා. x ධන y ධන x ධන y ධන z. අපි බලමු මේකේ value එක 40යි කියලා print වේද කියලා. මේකේ බලමු මොන වගේ පිට අවුට්පුට් එක බලා ගන්න පුළුවන් වේද කියලා. හරි. මෙතන 40යි කියලා print වෙනවා. හරිද? හරි guys. අපි ඊළඟට කතා කරන්න යමු මොනවද මේ C++ වල identifiers කියලා කියන්නේ. එහෙම නැත්නම් අපි මෙතන බලමු all C++ variable must be identified with unique names. ඒකට කියන්නේ අපිට දැන් variable එකක් ගත්තත් මේක අපිට identify කරගන්න විශේෂ විදියක් තියෙනවා නේද? හරි. ඒක අපි මෙන්න මේ විදිහට බලමු. මේක මම ප්‍රැක්ටිකල් එකකින්ම කරලා පෙන්නන්නම් මෙන්න මෙතන තියෙන කරුණු ටික කොහොමද අපි හරියට variable එකක් හදාගන්නේ කියලානේ. හරි. identifier එකක් විදිහට පාවිච්චි කරන්න කියනවා. හරි. names can contain letter, digit and underscores. ඒ කිව්වේ මොකද්ද? මෙන්න මේ විදිහට අපිට variable එකක් දැන් හදාගන්න පුළුවන් නේ. මේක අපි මේ ටික මම අයින් කරලා දාන්නම්. උදාහරණයක් විදිහට මෙන්න මේ වගේ දැන් අපි variable එකක් හදාගමු int name සමානයි
කමල් කියලා. නේම් සමානයි කමල්. හරි දැන් අපිට මෙතන කියලා තියෙන්නේ මොකද්ද? letters තියෙන්න පුළුවන්, digits තියෙන්න පුළුවන්, underscores තියෙන්න පුළුවන්. හරිද? හැබැයි මේකේ ඒ name letters numbers ඒ වගේම underscores දාන විදිහත් එක වෙනස් වෙනවා. හරිද? උදාහරණයක් විදිහට දැන් මේක අවුලක් නැහැනේ. මේක ලස්සනට name කියන එක print කරගන්න පුළුවන්. හරිද? දැන් මෙතන name කියන එක print වෙනවා. sorry දැන් මෙතන අපි data type එක දීලා තියෙන්නේ string කියලා. string එන්න ඕන integer නෙවෙයි. හරි. මේක අපිට කමල් කියලා දැන් print කරගන්න පුළුවන්. හරිද? මෙන්න මේ විදිහට print කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට බලමු දැන් මෙතන underscore එකක් දැම්මොත් අපිට අවුලක් යයිද කියලා. එතන කියලා තිබුණා underscore අවුලක් නැහැ කියලා. ඊට පස්සේ මේ විදිහට අපි print කරගෙන බලමු අපේ කමල් කියන එක print වෙයිද කියලා. හරි අවුලක් නැහැ. කමල් කියන එක print වුණා. ඒ කියන්නේ මොකද්ද? මෙතන අපිට underscore එකකින් පටන් ගත්තට කිසිම ප්‍රශ්නයක් නැහැ. හරිද? ඊට පස්සේ තව මොකද්ද කියලා තිබුණේ? එතන තව කියලා තිබුණා ඩිජිට් එකක් දාගෙන බලමු අපි. ඩිජිට් එකක් දාගෙනත් බලමු. හරි. name 1 එක කියලා තියෙනවා. හරි. මෙතන print කරනවා name 1 එක. يعني කමල් කියන value එක අපි දාගත්ත මෙන්න මේ name 1 කියන variable එකට ඒ variable එක මෙතන print කරා. කියන්නේ දැන් මෙතන letters වගේම අපේ number එකකුත් තියෙනවනේ. හරි. මෙතන දැන් ප්‍රශ්නයක් නැත්තම් අපිට ලස්සනට මෙන්න මේ කමල් කියන එක print වෙන්න ඕන. හරිද? බලමු ප්‍රශ්නයක් නැතුව කමල් කියන එක print වෙයිද කියලා. ඔව් එතනත් අපිට බලා ගන්න පුළුවන් වුණා කමල් කියන එක print වුණා. හරි. දැන් මේක අපි දාලා බලමු. මෙන්න මෙහෙම. අපිට මෙතනට number එකක් මෙහෙම දාන්න පුළුවන් වුණාට මෙන්න මේ විදිහට දැම්මොත් ප්‍රශ්නයක් එනවා. හරි මොකක්ද එතන ඒක අපි බලමු view එකට ගිහිල්ලා ලක්සල අපිට බලමු unqualified id name numeric constant. හරි ওই විදිහට අපිට දාන්න බෑ. අපිට error එකක් එනවා. හරිද? එතකොට numbers අපිට පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ විදිහට තමයි. හරිද? variable එකක් පටන් ගද්දී අපිට numbers දාන්න බෑ. හැබැයි variable එකක් underscore එකකින් පටන් ගන්න පුළුවන්. හරිද? අපිට මේ විදිහට අපිට දැන් කමල් කියන එක print කරගන්න පුළුවන්. හරිනේ? ඕකේ. ඊළඟට හරි මේකත් අපි කතා කරානේ. හරි ඊට පස්සේ තුන්වෙනි එක බලමු මේ case sensitive කියලා. හරිද? ඒ කියන්නේ මෙන්න මේ විදිහට අපි උදාහරණයකින් බලමු. දැන් අපි දෙමු උදාහරණයක් විදියට මෙතන අපි මේකම ගමු අපි. දැන් මෙතන දුන්නනේ name කියලා variable එකකට මේක මේ නම ආදේශ කරගත්තනේ. තව අපි නමක් ගමු. ඒ නමට අපි දෙමු විමලා කියලා. විමලා. හරි. මේකට අපි මෙන්න මේක මේ අකුර අපි මේ විදිහට වෙනස් කරමු. name. දැන් මෙතනත් තියෙන name කියලා මේකත් තියෙන name කියලා. දැන් C++ කියලා කියන්නේ case sensitive language එකක් නේද? හරි. case sensitive language එකක් නම් ඒක වෙනස් වෙන්න ඕන මෙන්න මේ variable දෙකේ තියෙන value දෙක. හරිද? හරි. බලමු දැන් ඉස්සෙල්ලාම name කියන එක print කරගෙන අපේ normal name කියන variable එක මෙන්න මේ variable එක print කරගෙන බලමු අපිට මොකද්ද බලා ගන්න පුළුවන් value එක කියලා. බලමු අපි කමල් කියන output එක අපිට බලා ගන්න පුළුවන් වේද කියලා. හරි මෙන්න මේ විදිහට කමල් කියන output එක අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මෙන්න මෙතන තියෙන්නේ දැන් name කියලානේ. හැබැයි මේ name කියන එකේ මෙන්න මේ m අකුර වෙනස්. m අකුර capital. මෙතන පළවෙනි අපි print කරපු variable එකේ m අකුර simple. දැන් මේක case sensitive නම් මේ C++ කියන language එක මෙතන error එකක් එන්න විදියක් නැහැ. මෙන්න මේ name කියන එක print කරාට පස්සේ විමලා කියන එක print වෙන්න ඕන. අපි බලමු දැන් විමලා කියන එක print වෙයිද කියලා.
හරි අපිට ලස්සනට ඒ කේස් සෙන්සිටිව් කියන එකත් ඔප්පු වුණා මෙන්න මේ ප්‍රැක්ටිකල් එකත් එක්ක. හරිද? හරි ගයිස් එහෙනම් අදට අපේ වැඩ ටික ඉවරයි. දැන් මේක වේරියබල් වල පාර්ට් 2 එකත් අපි මෙන්න මේ විදියට අවසන් කරා. එහෙනම් ඔයාලට ගොඩක් ස්තුතියි අදත් මගේ වීඩියෝ එකත් එක්ක රැඳලා හිටියට. කලින් වීඩියෝ බලලා නැත්නම් ඒවත් බලන්න. එතනින් ඔයාලට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි. ඊළඟටත් තවත් වීඩියෝ එකකින් හම් වෙනකම් මම අදට නවතිනවා. ඔයාලට ගොඩක් ස්තුතියි වීඩියෝ එකත් එක්ක රැඳලා හිටියට. channel එක subscribe කරේ නැත්නම් subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. මගේ වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. එහෙනම් ගොඩක් ස්තුතියි. Thank you.